පින්වත්නි සාමාන්‍යයෙන් පාපේ වැඩි වෙන්න බලපාන කාරණාවක් තියෙනවා. ඒ පාපේ වැඩි වෙන්න බලපාන කාරණාව තමයි දැන් අපි කෙනෙකුට බැන්නොත් එහෙම එයාත් අපිට බයිනවා නම් පාපේ බෙදිලා යනවා. අපි කෙනෙකුට බනින්දී එයා නිහඬව හිටියොත් එහෙම ඉවසුවොත් එහෙම අර බයින කෙනාට පාපේ පෙරලා එනවා. දෙගුණ තෙගුණ වෙලා එනවා. ඒකයි රහතන් වහන්සේලාට ගරහන අයට ඉච්චර පව්. ඒතුයි රහතන් වහන්සේලා අනිත් අයත් ගැටෙන්න යන්නේ. ගෙදර වුණත් ගෑනු මිනිහලා දෙන්නම රණ්ඩු වෙනකොට පාපේ බෙදිලා යනවා. නමුත් මිනිස්සයා බනින්දී ස්ත්‍රිය ඉවසනවා නම් ඒකෙන් පිරිමියාට පාපේ වැඩි. ස්ත්‍රිය බනින්දී පිරිමියා ඉවසනවා නම් ස්ත්‍රියට පාපේ වැඩි. හේතුව ඒ ඉවසන කෙනාට ගැරහීමේ පාපේ තවා කරා පැමිණෙනවා. පින්වත්නි සාමාන්‍යයෙන් පාපේ වැඩි වෙන්න බලපාන කාරණාවක් තියෙනවා. ඒ පාපේ වැඩි වෙන්න බලපාන කාරණාව තමයි දැන් අපි කෙනෙකුට බැන්නොත් එහෙම එයාත් අපිට බයිනවා නම් පාපේ බෙදිලා යනවා. අපි කෙනෙකුට බනින්දී එයා නිහඬව හිටියොත් එහෙම ඉවසුවොත් එහෙම අර බයින කෙනාට පාපේ පෙරලා එනවා. දෙගුණ තෙගුණ වෙලා එනවා. ඒකයි රහතන් වහන්සේලාට ගරහන අයට ඉච්චර පව්. ඒතුයි රහතන් වහන්සේලා අනිත් අයත් ගැටෙන්න යන්නේ. ගෙදර වුණත් ගෑනු මිනිහලා දෙන්නම රණ්ඩු වෙනකොට පාපේ බෙදිලා යනවා. නමුත් මිනිස්සයා බනින්දී ස්ත්‍රිය ඉවසනවා නම් ඒකෙන් පිරිමියාට පාපේ වැඩි. ස්ත්‍රිය බනින්දී පිරිමියා ඉවසනවා නම් ස්ත්‍රියට පාපේ වැඩි. හේතුව ඒ ඉවසන කෙනාට ගැරහීමේ පාපේ තවා කරා